නින්දා අපහාස කරන ගොවියන්ට පොසත් රටක් ලස්සන රටක් කිව්වට රටේ ජනතාව දුප්පත් වෙලා ඉවරයි. හැබැයි ජනාධිපතිවරයා කයිවාරු ගහන්නේ සාක්කු දෙක දත් දෙක දාගෙන ට්‍රිලියන ගණන් ආණ්ඩුවේ දෙනවා. මහා භාණ්ඩාගාරේ ඕන තරම් සල්ලි දෙනවා කියලා. මහා භාණ්ඩාගාරේ ඕන තරම් සල්ලි දෙනවා නම් බිලියන කීපයක් දාන්න වීදි ටික මිලදී ගන්න ගොවියන්ගේ කයිවාරු ගහන වැඩක් නැහැ. සාක්කු දෙක අත් දෙක ගහගෙන මිනිස්සුම රවට්ටන යුගය අවසන් කරන්න කියලා අපේ ජනාධිපතිවරයාට කියන්නේ. මේ රටේ ගොවියෝ කියන්නේ අහිංසක අය. ගොවියෝ තමයි අපිට මේ රටේ ජනතාවට කෑම සපයන්නේ. ඕන් කරන ගොවිතැන් නිසා දාඩිය කඳුලින් ලේවලින් මේ මහා පොළව තෙත් කරන්නේ ගොවියෝ. ගොවියෝ නැත්තම් මේ රටේ මිනිස්සුන්ට කන්න බැරි වෙනවා. ඒ කාලේ මොනවද කිව්වේ? ජනාධිපති කෙනෙක් ඕනේ නැහැ. ආණ්ඩුවක් ඕනේ නැහැ. හාල් පිට රටින් ගේන්න නම්. ගොවියෝ හිටියේ හාල් ඇටයක්වත් ගේන්නේ නැති වෙයි කියලා. මේ වී අස්වැන්නේ එද්දිම හාල් ගේනවා. ටොන් ලක්ෂයකට වැඩිය හාල් ගෙනාවා. ජනාධිපති කිව්වා එක පෑන් පාරෙන් හැමදේම වෙනස් කරනවා කියලා. හැබැයි මොකද්ද වෙනස් කරුවේ? එක තට්ටුවයි දැන් මේ හාල් මිල රුපියල් 10කින් වැඩි කරුවා අපි හාමුදුරනේ. වී මිල අඩුයි. හාල් මිල නම් අඩු වෙන්න ඕනේ. වී මිල අඩුයි. හාල් මිල වැඩි. පාරිභෝගිකයන්ට අද වැඩියෙන් ගෙවන්න වෙලා තියෙනවා. එහෙනම් මේකන කවුරු වෙනද පෙනී හිටින්නේ? මේකන පෙනී හිටින පීඩිත පන්තිය වෙනියන්න නෑ. මේකන පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී හිටිනවා කියලා ඇවිල්ලා අද ධනපතිය පන්තිය රකින්න ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් හැටියට පත් වෙලා ඉවරයි. විනාශෙන් විනාශයට ගෙනියනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය ඉවරයි. දෙහෙත් නෑ. වෛද්‍යවරු ටික විනාශ කරලා ඉවරයි. ඒ කාලේ වෛද්‍යවරු හොඳයි. දැන් වෛද්‍යවරු නරකයි. වෛද්‍යවරු අඩුපාඩු කරනකොම වෛද්‍යවරුන් මර්ධනය කරන්න හදනවා. මහා සංඝරත්නය මර්ධනය කරන්න හදනවා. කසාවත මර්ධනය කරන්න හදනවා. මහා සංඝරත්නය නින්දාපාස කරනවා. සයිතිකායේ නායක ස්වාමීන් වහන්සේලා ඒවා ලිපියක්. ඒ ලිපියට උත්තරයක්වත් දුන්නේ නැහැ. ලැබුන්නේ නැහැ වගේ ඉඳගෙන ගැසට් කරලා තමයි නීතිඥ සංගමයේ කියනවා. මේ විදියට තමයි කටයුතු කරගෙන යන්නේ. මේ රජය පට්ටබල් බොරු කියමින් පට්ටබල් බේගල් ඇති කරමින් ජනතාව රවට්ටගෙන යන්නේ. ඒ නිසා තමයි අද ආණ්ඩුව තිත්ත වෙලා තියෙන්නේ. අපේ ගම් පළාතවල කුරුණෑගල දිස්ත්‍රික්කය ගත්තාම අපි ගියා පුත්තලම් දිස්ත්‍රික්කය, අපි ගියා කළුතර දිස්ත්‍රික්කයට, මාතරට ගියා. මේ යන හැම තැනම ජනතාව එක්රොක්කන්නේ මොනවටද? ජනතාව එක්රොක් වෙන්නේ අනාගතේ පවතින මැතිවරණයේ මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනේ කියලා. ස්වාධීන ආයතනවලට තමන්ගේ අයපත් කරනවා. පොලිසිය වලට තමන්ගේ අයපත් කරනවා. ස්වාධීනයි කියන ආයතන ටික විනාශ කරගෙන යනවා. පොරොන්දු වල තිබිච්ච නැති ව්‍යවස්ථා සංශෝධන කරනවා අපේ ආණ්ඩුවනේ. පිටු 200 ගානක තිබිච්ච තමන්ගේ පොරොන්දු පත්‍රිකාවේ නැති ඒවා තමයි අද කරන්නේ. පොරොන්දු පත්‍රිකාවේ තිබිච්ච ඒවා නෙමෙයි. ජනතාවට දුන්නා පොරොන්දු වල ඒවා නෙමෙයි. සම්පූර්ණයෙන්ම යන්නේ වෙනත් ආකාරයකින් වෙනත් ගමනක්.